අද මම කතා කරන්න හිතුවා මට YouTube එකෙන් ගෙවන මුදල් පිළිබඳව. ඉතින් views 8000කට YouTube එක මගින් මට කීයක් ගෙවලා තියෙනවද කියලා කියන්න කියලා ඔයගොල්ලන්ටත් හිතුණා. මොකද එතකොට ඕගොල්ලොත් මේ කියන්නේ මොටිවේෂන් එකක් ලබා ගන්න පුළුවන්නේ. YouTube එකෙන් අපිට කොච්චර ආදායමක් ලබා ගන්න පුළුවන්ද, views කොච්චර තිබ්බම එච්චර ආදායමක් ලබා ගන්න පුළුවන්ද කියලා පොඩි අප්ඩේට් එකක් දෙන්න කියලා හිතුවා. ඉතින් ඇත්තටම මේ මට views 8000කටම තිබ්බ ගාන තමයි මේ ඉතින් ඕගොල්ලොත් හිතලා බලන්න. ඇත්තටම ෂෝට් channel එකක් කරනවා නම් මෙච්චර ගාණක් නම් හම්බෙන්නේ නැහැ views 8000කට. මොකද මේ ඇත්තටම ෂෝට් channel එකක් කරනකොට වඩා හොඳයි long video දාන එක. මොකද කියනවා නම් ෂෝට් channel එකක් කරොත් අපිට views මේ මිලියන ගණන් තියෙන්න ඕන ආදායමක්. ඒ කියන්නේ හොඳ ආදායමක්, ඒ කියන්නේ හොඳ ඉන්කම් එකක් ගන්න නම් views මිලියන ගණන් තියෙන්න ඕන. ඒක මේ අපිට තේරෙනවානේ සාමාන්‍යයෙන් මගෙත් views 85000ක් වගේ තියෙන ෂෝට් වීඩියෝ එකක් තියෙනවා. ඇත්තටම පුංචි ගාණක් තමයි YouTube එකෙන් මටත් ගෙවලා තියෙන්නේ. ඇත්තටම මේ YouTube එකේ මුදල් ගෙවනකොට මේ YouTube එකේ කියන්නේ අපි දාන වීඩියෝ බලන මිනිස්සු කොටස් 3කට වෙන් කළා තමයි මේ ඒක සමාජයේ විසින් මිනිස්සු කොටස් 3කට වෙන් කළා තියෙනවානේ. ඉතින් මේ දුප්පත් කාණ්ඩය අය, ඊට පස්සේ මධ්‍යම පාන්තික අය, ඊට පස්සේ පොහොසත් අය. ඉතින් අපේ වීඩියෝත් ඒ කාණ්ඩවල අය බලනකොට තමයි අපිට මේ මුදලුත් ඒ විදිහට ලැබෙන්නේ. ඒ කියන්නේ දුප්පත් කාණ්ඩය අය බලනවා නම් ඒ විදිහට, මධ්‍යම පන්තිය අය බලනවා නම් ඒ විදිහට, පොහොසත් අය බලනවා නම් ඒ විදිහට. ඉතින් අපි වීඩියෝ දානකොට සැලකිලිමත් වෙන්න ඕන. අපි කා වෙනුවෙන්ද වීඩියෝ දාන්නේ? ඒ වගේම තමයි අපේ වීඩියෝ කවුද බලන්නේ? ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් මට views 8000කටම ඔන්න ඔය වගේ මුදලක් තමයි ලැබුණේ. ඉතින් මේ ඔයගොල්ලෝ පොඩ්ඩක් වීඩියෝ දානකොට ඒ ගැන හිතලා බලන්න. ඔයාලගේ වීඩියෝ කවුද බලන්නේ? ඒ වගේ චුට්ටක් හිතලා බලන්න කියලා පොඩි අප්ඩේට් එකක් දෙන්න තමයි මම අද වීඩියෝ එක අරන් ආවේ. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකද මම ළඟදීනේ මොනටයිසේෂන් ඕන් කරගත්තේ. ඉතින් ඒ කියන්නේ මම ලබන අලුත් ඒ කියන්නේ අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මේ දිගටම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අපි ටිකින් ටික ඒ කියන්නේ සතෙන් සතේ එකතු කරලා රුපියල් 5000ක් හොයාගන්නත් ඒ කියන්නේ 4999ක් තියෙන ගානට රුපියලක් එකතු වුණොත් නේ රුපියල් 5000ක් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ටිකෙන් ටික එකතු කරගෙන මේ ඩොලර් 100 කොහොම හරි හොයාගමු කියලා මතක් කරනවා.